දැන් තව දෙනක අපි මගරනට ගියහන්කො. මට පොඩ්ඩක් අනින්න ඉන්න කීපන්ද. මොකද්ද බං? දැන් ඔබ අවුරුද්දක් තිස්සේ ඔකමයි කියන්නේ. දැන් හැටි බලහන්. ඔය කොණ්ඩ වවාගෙන රැවුල වවාගෙන උඹේ අතේ බලහන්කො හැටි. මේ ගෙදර මිනිස්සු වෙන හිතහම් බං පොඩ්ඩක්. ඒ කෙල්ල ගියා ඔහොම තමයි. මේ ගෙදර මිනිස්සු ගැන හිතා දැන් අපිට මෙච්චර දුක නම් බල ගෙදර හැට කොච්චර දුකද? ඒක පොඩ්ඩක් තේරුම් ගනින් බං. උඹලට ඒව තේරෙන්නේ නැහැ. මට නැතිනේ මගේ ජීවිතේ වටිනම දේ. කොළඹව රස්සාවකට ඒකත් වෙන කෙනෙක්ට දීලා මම එන බලාපොරොත්තුවක් විතරයි මට තිබ්බේ. මට ආපහු යන්න හිතක් තිබ්බේ නෑ. අම්මත් ගොඩක් අසනීපෙන් ඉන්නේ. අම්මා ගොඩක් සතුටු වුණා මම කොළඹ රස්සාවක් කරනවා කිව්වා. ඒ කියන්නේ අයියත් රස්සාවක් වගේ මමත් ආවේ දෙයක් හොයාගන්න නම් තමයි. හැබැයි රස්සාවක් නෙමෙයි. මං ආවේ නැති වෙච්ච මාව හොයාගෙන. උඹ ආපහු කොළඹින් යන්නේ හොඳ රස්සාවක් හොයාගන්නමයි. අම්මා හොඳින් බලාගෙන ඉන්නකම්. අපිට මොකද්ද මම මේක පාටම අපි ඇත්තටම අපි හොයාගත්ත දවසට තමයි අපේ ජීවිතේ වටිනාකම තියෙන්නේ. හරි බං ඉන්නවා